දවසක් වේවා වෙනදා වගේම ගොඩාක් ආදරෙන් අදත් ඔයාලව මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ පුඩින් වලින් රසම පුඩින් එකක් වෙන බටර් ස්කොච් පුඩින් එක හදන්න. අපි බලමු මේ රසම රස පුඩින් එක හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය ප්‍රමාණයන් මම පහළ description box එකේ දාලා තියන්නම්. ඕනේ අය එතනින් අරගන්න. මුලින්ම මම මේ වගේ භාජනයක් අරගෙන ඒකට පොඩි මිල්ක් මේඩ් ටින් එකකින් එකක් එකතු කරගන්නවා. ඊළඟට ඒකටම කිරි මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. පිටි කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි දෙකෙන් කැමති වර්ගයක් අරගන්න පුළුවන්. ඊළඟට මේ ටික මම හොඳට රත් වෙනකන් ලිපේ තියාගන්නවා. ඒක මම දැන් බටර් ස්කොච් සෝස් එක හදාගන්න තමයි හදන්නේ. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට දුඹුරු සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. මේ වගේ සීනි ටික දියවිගෙන එනකොට හන්දකින් පොඩ්ඩක් මේ විදිහට කවලම් කරගන්න. මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්න. දැන් මම මේකට බටර් ග්‍රෑම් 80ක් එකතු කරගන්නවා. බටර් ටික හොඳට දිය වෙනකන් හන්දකින් මේ වගේ කවලම් කරගන්න. හරි මේ තියෙන්නේ අපි හදාගත්ත බටර් ස්කොච් සෝස් එක. මේක හදාගෙන ඉවර වෙනකොට අපේ කිරි එකත් හොඳ රස්නෙන් තියෙන්න ඕනේ. ඊළඟට මේ සෝස් එක මම හදාගත්ත කිරි එකට එකතු කරගන්නවා. ලිප ඔන් කරගෙනම මේ වැඩේ කරන්න. මොකද අපි මේ සෝස් එක එකතු කරගත්තේ ගමන් අපේ මේ මිශ්‍රණය කැටි ගැහෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලා බය වෙන්න එපා. දිගටම මේ වගේ ලිප ඔන් කරගෙන හැඳි ගන්නකොට මේක නිකම්ම දිය වෙලා යනවා. හරි මම දැන් මේක නිවෙනකන් පැත්තකින් තියා තියෙනවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා ලොකු බිත්තර 4ක්, පොඩි බිත්තර නම් 5ක් විතර අරගන්න. ඊළඟට මම මේකටම වැනිලා වලින් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊළඟට විනාඩි 2ක් විතර මේ ටික හොඳට පෙනෙනකම් බීට් කරගන්න. ඊළඟට මම අපි කලින් හදාගත්ත මිශ්‍රණයට මේ ටික එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඒක හොඳට නිවිලා තියෙන්න ඕනි. මොකද රස්නෙන් බිත්තර එකතු කරොත් බිත්තර ටික කුක් වෙන්න බලන නිසා ඔයාලා මේ මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ බිත්තර ටික එකතු කරගන්න. බිත්තර ටික ටික එකතු කරගෙන විනාඩි 2ක් විතර මේ ටික හොඳට කවලම් කරගන්න. හරි දැන් අපේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. පුඩින් එක සෙට් කරගන්න භාජනය වටේට බටර් ටිකක් ගාගන්න. දැන් මම පුඩින් එක සෙට් කරගන්න භාජනයට මේ ටික දාගන්නවා. උඩින් එකතු වෙන පෙන වගේ ටික හැන්දකින් අයින් කරගන්න. මම දැන් මේක විනාඩි 45ක් විතර ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ ස්ටීම් කරගත්ත පුඩින් එක. ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. හැදුවට පාඩු වෙන්නේ නැහැ. කලින් හදලා නැත්තම් අලුතින් try කරලා බලන්න කොහොමද කියලා. එහෙනම් ඔයාලත් හදලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න රස කොහොමද කියලා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.